ඒ තාත්තා මොන වගේ හිතක් තියෙන කෙනෙක්ද? අද දවසේ ඔබ මේ කතාවත් එක්කලා යන්නේ ඔබ තේරුම් අරගනින්. අපි තාත්තගේ හිත රිද්දලා තියෙනවා නම් අද දවසේ ඔබ පසුතැවිලා ඒ තාත්තගෙන් සමාව ගන්න. ඔබ ආත්මික තාත්තා වෙන්න පුළුවන්. ඔබට භෞතික ලෝකෙ දීලා තියෙන තාත්තා වෙන්න පුළුවන්. එයාගේ හිත ඔබ එක වචනකින් හරි රිදවලා තියෙනවා නම් අද දවසේ ඔබට අවස්ථාවක් තියෙනවා. ඔයා එයාගෙන් සමාව ගන්න. හැම කෙනෙකුටම පියෙක් ඉන්නවා මේ පොළවේ. සමාලක් නැති වෙන්න පුළුවන්. ඔබට නැත්නම් මේ වෙලාවේදී ඔබට මතක් වෙනවා නම් ඔබ පියාගෙන් සමාව ගන්න ඕන කියලා. ඔබ අභිමුඛයේ දන ගහලා ඔබ සමාව ගන්න. ඔබට ඒ තාත්තව බලන්න බැරුව ගියා නම්, සලකන්න බැරුව ගියා නම් මේ පොළවේ ජීවත් වෙලා ඉද්දි ඔබ එයාට සමාව දීලා වාගෙන යේසුනි මම ඔයාව දැනගෙන හිටියේ නැති කාලෙදී මට එයාව සලකන්න බැරුව ගියා.